හලෝ ඉතින් මොකද වෙන්නේ කොහොමද ඔයගොල්ලන්ට ඔන්න අද කාලයකට පස්සේ වීඩියෝ එකක් දාන්නේ. ඉතින් මේ බෝඩි මින්න ගමන් ප්ලෑන් කරමු නැති ගමනක් තමයි යන්න හදන්නේ එළියට ගිහිල්ලා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. දිගට මෙන්න මේ වීඩියෝ එකත් එක්ක. හලෝ ගයිස්. කාලයකට පස්සේ වීඩියෝ එකක් දාන්නේ. අද කට්ටියත් එක්ක යනවා. අවුරුද්දක් කොහෙද යන්නේ කියලා ලොකෝ බෙන්සගේ පිටිපස්සෙන් එනවා. itu mode yang kan itu mode ජීවිතේ අපේ ළඟදී හරි එලා බලමු ටිකට වෙන්න බලමු මොකද වෙන්නේ කියලා දැන් හදලා ඉවර දාන්න ඕනේ අපි අනිත් අගයක් දෙනවා පිටිපස්සේ අපි අනිත් අගයක් දෙන්නේ නැහැ රයිට් එළියට ඉතින් අපි හිතුවා අද කට්ටියත් එක්කම එළියට ගිහිල්ලා පොඩ්ඩක් කන්න ඕන කියලා මේ සුපිරි ප්ලේස් එකක් තියෙනවා කියලා අහලා තිබ්බට ගිහින් නෑ අම්පාරේ උවන පාරේ යනකොට මේ ඉතින් කට්ටියම කිව්වා ඒකේ කෑම හොඳයි කියලා අපි දැන් මේ බැලුවේ එතනට ගිහිල්ලා පොඩ්ඩක් කොහොමද කියලා try කරන්න මේ කෑම මොකද අපි කාලම නෑ එතනින් ඒ කාපු කට්ටිය කිව්වා අපිට හොඳයි කියලා එතන අපි බලමු ගිහිල්ලා මොකක්ද ඒ තැන කොහොමද කියන්නේ. දිගට මෙන්න මේ වීඩියෝ එකත් එක්ක. ඔන්න ඉතින් කිව්ව ප්ලේස් එකට නම් දැන් ආවා. මෙතන හැබැයි මාර ලස්සනයි වගේ ගයිස් පේන විදියට. මොකද ඔන්න අපි අනිත් යාළුවත් ආවා. හැබැයි මුන්නම් මට බයිනෝ එක එක දේවල් මම වීඩියෝ කර එනවා කියලා. මේ ඉතින් මෙතන නම් හැබැයි ඇත්තටම කිව්වා වගේම ලස්සන පාටයි. ලස්සන පාටයි නෙමෙයි ඇත්තටම හරිම ලස්සනයි. බොරු කියන්න දෙයක් නෑනේ. එන තැනත් හරි පිළිවෙලයි. පොඩ්ඩක් ඉන්නවා. ඉතින් ඔන්න ගියාට පස්සේ මෙතන ඉන්නවා සාගර අයියා තුන්දෙනාත් එක්කම දැන් අපි ඇතුළට යන්න තමයි හදන්නේ යන්න ඉස්සෙල්ලා බලමු මොකද්ද මේකේ නම කියන එක නම තිබ්බේ මෙන්න මේක තමයි නම Elephant Mount Restaurant එහෙනම් ඉතින් අපි ඇතුළට යන් බලන්න මාර ලස්සනයි කියලා දීප මේකේ කැම රහයි කියලා ගස් වවල කරලා අපි ඉතින් බලමු උඩ ගිහලා බලමු මාර ලස්සනයි පිටිසිඳි පිළිවෙල තැන එන්ට්‍රන්ස් එකත් ඒක මාර ලස්සනයි අපි අතුරට ගිහලා බලමු කොහොමද කියලා ඉතින් අපි කෑම කෝඩරයක් දාලා ඉවරලා අපි ආව මොකද්ද මේකද මේක මොන වගේද කියලා බලන්නත් බැහැ අපි ඇවිල්ලා වලදීන්ද ඉතින් මේ තුන් දෙනාත් එක්ක ආව පොඩ්ඩක් වටපිටාව බලන්න මහ ලොකු අපසරියක් නැහැ ඉතින් මේ හැබැයි ඇත්තටම තියෙන ටිකේ මාර ලස්සන මැනේජ් කරලා හදලා තියෙනවා ඩිනර් අවුට් වලට බර්ත්ඩේ පාටිස් වලට ඒ වගේම කපල් එකකට ෆැමිලි එකට ඇවිල්ලා කරලා නිදාසේ කෑම ටික කාලා යන්න පුළුවන් කියන වාතාවරණය මෙතන තියෙනවා අපි දැක්ක විදිහට. ඉතින් ඒ වගේම හරිම ලස්සනයි. මොකද මේ හැම තැනක්ම මේ ගස් වවල කරලා ලස්සනට හොඳ මේන්ටේන් කරගෙන යන තැනක්. ස්වාභාවිකව ගස් වැල් කෑම කන තැන වුණත් වැල් ගිහිල්ලා තින්නේ ස්වාභාවික වැල් තමයි ඒගොල්ලෝ දාලා තින් ලස්සන මල් ගස් වල මල් වැල් වගේ. ඉතින් චිත්‍ර ඇදලා කරලා ඇත්තටම හරිම ලස්සනයි මේ අම්පාරේ මේ තැන තියෙන උහන පාරේ පොඩ්ඩ දුරක් යනකොට ඊය කට්ටිය ඉතින් කමෙන්ට් එකක් දාන්න මේකට කොහොමද කියලා අපි දාම කෑම කෑවේ නැහැ කෑම ඕඩර් කරා විතරයි ඉතින් මේ පිටතන තන වගේම කෑමත් හොඳ ඇති කියලා මොකද අපිට හැමෝම කිව්ව විදිහටම කෑම දෙන හරියම රස පාටයි රහයි එන්න ගයිස් ඉතින් කිව්වා වගේම දුම දාගෙන ආවා අපේ ඕඩර් කරපු කෑම එක මේක නම් මාරම රස පාටයි මේනකොට අපි බඩගින්න කියන එක හොඳටම උපරිම මට්ටමේ ඉඳී ඉතින් මේ
කනේ වනම් වීඩියෝ කරගන්න හම්බුනේ නෑ. මේ වීඩියෝ එකත් ගත්තේ අන්තම් මතක් වෙලා. ඇත්තම කිව්වොත් මාරම රසයි මේ කෑම එක. මොකද මේ දෙවුනට අපි කනකොට මාරම රසයි. තුන්දෙනාත් එක්කම කනේ වීඩියෝ කරගන්න හම්බුනේ නෑ. මොකද කෙට්ටව 100 සන්නයක් තිබ්බේ නෑ කෑම එක දැක්කට පස්සේ ඉතින් තුන්දෙනාත් එක්ක කෑවා. ඇත්තටම සර්විස් එකත් සුපිරි. ඕඩර් එක දාලා මහලුක වෙලාවක් ගියෙත් නෑ. ඕඩර් එක ආවා. තුන්දෙනාත් එක්ක බඩ පැලෙන්න කාලා ආපහු බෝඩිමුට යන ගමන් තමයි දැන් ඉන්නේ. එහෙනම් ජය වේවා. ඉතින් ගිහින් ආවා. ඇත්තටම හරිම රසයි කෑම. අම්පරෙන්න ඔයගොල්ලෝ දෙන්න යන්න මේ දැන් තමයි ආවේ. එන තව වීඩියෝ හම්බ වෙනවා. ජය වේවා.